ප්‍රධාන අනුග්‍රහය තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්වීඩනයට යන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝපා රටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්වීඩනයට යන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝපා රටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. විදේශ රැකියා සිහින සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment සුපුරුදු ගතුකමින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා The Foreign Employment වැඩසටහන හරහා ශ්‍රී ලංකාවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින උදාහරණයක් වශයෙන් කිව්වොත් රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබේ ඒ සිහිනය සැබෑවක්ම බවට පත් කරන්නට හැකි විශ්වාසවන්තනීය ආයතන තමයි අපි අපේ වැඩසටහන හරහා ඔබට හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ විදිහට අද දවසේදී අපි ගොඩ වැදලා සිටිනවා තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය වෙත. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවේ සිටින ආදරණීය සුවහසක් ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබට සමහර විට මේ නම ඇසූ දුටු පමණින්ම අනිවාර්යෙන්ම ඔබ හඳුන්වනවාට කිසිම සැකයක් නැහැ. ඉතින් නිසාවෙන්ම අපි හඳුන්වා දෙන්නට කැමතියි අද දවසේදී තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දුර්ගා රාජපක්ෂ මහත්මිය අපිත් සමග එකතු වෙනවා. අයිබන් ඔබතුමියට. හොඳයි. දැන් තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය කියලා කියනකොට දශකයකට ආසන්න කාලයක් පුරාවටම ලංකාව තුළ විශේෂයෙන්ම විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින අපේ ශිෂ්‍යයින්ට එහෙම නැත්නම් උසස් රැකියාවක් බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින වැඩිහිටියන්ට හෝ වේවා ඔබ ආයතනය හරහා ඉතාමත් මහඟු සේවාවක් මේ වන විට සපයලා දීලා තිනවා. අපි දන්නවා. ඉතින් ඒ විශ්වාසවන්තභාවයත් එක්කම තමයි අද දවසේදී ඔබ මේ ස්ථානයේ සිටින්නේ. අපි මුලින්ම මේ ආයතනය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරමු. ඔව්. තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනයේ මූලික වශයෙන්ම කරන්නේ යුරෝපා රටවල් වලට උසස් අධ්‍යාපනය සඳහා යන්න බලාපොරොත්තු වෙන සිසු දරුවන්ගේ ඒ කියන්නේ පශ්චාත් උපාධි සහ මූලික උපාධි සඳහා යන්න බලාපොරොත්තු වෙන සිසු දරුවන්ගේ මූලික උපදේශනය ලබා දීලා ඔවුන්ගේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා සෙටල් වෙනකම්ම අපි උපදේශනය ලබා දෙනවා. එතකොට අපි මූලික වශයෙන්ම ස්වීඩන් තමා කරගෙන ආවේ. මේ අවුරුද්දේ නම් ඒ කියන්නේ 2026 සිට ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්ඩ් සහ ෆින්ලන්ඩ් කියන රටවලුත් අපි දැන් පටන් අරගෙන තියෙනවා. එතකොට ඔබට කැමති රටක් තෝරගන්න පුළුවන් අපිත් එක්ක උපදේශනය සඳහා සහභාගී වෙනවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය කියලා කිව්වහම ගොඩක් වෙලාවට ලංකාවේ අය හඳුනන්නේ තොටුපොළ EDU කියලා. සමාජ මාධ්‍ය ඔස්සේ අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ තොටුපොළ EDU කියලා කිව්වහම මේ අපි කියන නමට වඩා මම හිතන්නේ ගොඩක් එයාලට පුරුදු තියෙන තොටුපොළ EDU කියලා. තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය තමයි අපි ඇත්තටම ආයතනයේ නම වශයෙන් හඳුන්වන්නේ. අපි කතා කරමු දැන් සාමාන්‍යයෙන් තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය පිළිබඳව කියනකොට ලංකාවේ බොහොමයක් දෙනා දන්නේ ස්වීඩනයට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන්නට බලාපොරොත්තු වෙන අයගේ හිණය හැබෑවක් බවට පත් කරන ආයතනයක් විදිහට. අපි කතා කරමු මොනවද ස්වීඩන් වල තියෙන විශ්වවිද්‍යාල එහෙම නැත්නම් මේ පාඨමාලාවන් පිළිබඳව කොහොමද ඔබතුමී පැහැදිලි කරන්නේ මේ දිනවල තියෙන අවස්ථාවන් පිළිබඳව? ඇත්තටම කියනවා නම් ස්වීඩන් වල සියලුම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල වලට තමයි අපි සිසුන් සම්බන්ධ කරන්නේ. එතකොට ස්වීඩන් වල 35කට අධික විශ්වවිද්‍යාල අපිත් සමග වැඩ කරනවා. ඒ අතරින් විශ්වවිද්‍යාල 10ක විතර අපිට පාර්ට්නර්ෂිප් එක තියෙනවා. ඒ විශ්වවිද්‍යාල පාර්ට්නර්ෂිප් නියෝජිතවරු ගිය අවුරුද්දේ ජනවාරි මාසේ ලංකාවට පැමිණියා. ලබන අවුරුද්දේ කියන්නේ 2027 අවුරුද්දෙත් නියෝජිතවරු පැමිණෙන්න නියමිතයි.
එතකොට එහෙ කැපිටල් සිටි එක වෙන ස්ටොක්කෝම්. එතකොට ස්ටොක්කෝම් යුනිවර්සිටි එක උප්සාලා ගොතන්බර්ග් ලුන් ඒ වගේ 35කට අධික විශ්වවිද්‍යාල ප්‍රමාණයක් තියෙනවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම සීඩ්නි වගේ රටකට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවශ්‍යතාවය කොහොමද කියන එක ගැන අපිට ගැටලුවක් තියෙනවා. අපි දන්නවා උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබ සාමාන්‍යයෙන් මේ IELTS කියන විෂය සමත් වීම අත්‍යවශ්‍යයි. මේකේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් අපි ගන්නට ඕනේ. අපි හැබැයි මේකට පොඩ්ඩක් බයයි. මේ දුර්ගම මහත්මිය සාමාන්‍යයෙන් IELTS කියන වචනෙටත් අපි ටිකක් කියනකොට පොඩ්ඩක් හිතනවා අපිට මේ අපි සමහරවිට බැලුවොත් අපිට මොනවා තිබ්බත් මේ IELTS කියන වචනෙට තියෙන බයෙන් අපි සමහරවිට අපේ ඉන්නව සමහර ශිෂ්‍යයවන් මේක මට පාස් වෙන්න බැරි වේද? මේක නැතුව මට ස්වීඩනයට යන්න බැරි වේද? එහෙම නැත්නම් ඕනෑම ලෝකේ තියෙන ඕනෑම රටකට මේ IELTS කියන අවශ්‍යතාවය මත මේක මට කරගන්න බැරි වුණොත් මට සමත් වෙන්න බැරි වුණොත් මට මගේ මේ උසස් අධ්‍යාපනයේ හීනය ඒක හැබෑවක් කරගන්නට මට බැරි වේද කියලා හිතන්න පුළුවන්. ස්වීඩනයට තියෙන අවශ්‍යතාවය මොකද්ද? කොහොමද IELTS ඒ කියන්නේ IELTS කියන විෂය අත්‍යවශ්‍යද? කොහොමද මේක බලපාන්නේ? ඔව් ඇත්තටම ස්වීඩන් අපි මූලික වශයෙන්ම තෝරගෙන කරන්නත් මේක හේතුවක් වෙනවා. ස්වීඩන් වලට IELTS ඒ කියන්නේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකේ රටින් ඉල්ලන ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක අපිට වේව් ඔෆ් කරගන්න ගොඩක් කමන තියෙනවා. ප්‍රධානම දේ තමයි ස්වීඩන් වලට අපි හිතමුකෝ අපි ඇප්ලයි කරන ප්‍රථම උපාධියකට හෝ පශ්චාත් උපාධියකට අපි ඇප්ලයි කරොත් අපිට අපේ උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි වලට සාමාන්‍ය සාමාර්ථයක් ඒ කියන්නේ ස්පාස් එකක් හරි තිබ්බොත් අපිට IELTS වේව් ඔෆ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඩිග්‍රී ඉංග්‍රීසි මීඩියම් වුණත් අපිට ස්පාස් එකක් හරි අපේ ඩිග්‍රී එක සිංහල මීඩියම් වුණත් ස්පාස් එකක් හරි ජෙනරල් ඉංග්‍රීසි වලට තියෙනවා නම් අපිට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක වේව් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම තව අපි හිතමුකෝ අපි ෆස්ට් ඩිග්‍රී එක සිංහල මීඩියම් කරලා අපි UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටකින් අපිට ඒ කියන්නේ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙන රටකින් අපිට ප්‍රථම උපාධියක් හරි මාස්ටර් උපාධියක් හරි තිබ්බොත් ඒ උපාධිය පෙන්නලා අපිට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක වේව් ඔෆ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තොටුපොළ එඩියුකේෂන් ඒ කියන්නේ තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය පිළිබඳව කතා කරනකොට මේ සියලුම කාරණා සඳහා විශේෂයෙන්ම ඔබේ උසස් අධ්‍යාපන හීනය හැබෑවක් බවට පත් කර ගන්නට යන ගමනට අවශ්‍ය කරන සියලුම මූලික අවශ්‍යතාවයන් වලට අවශ්‍ය උපදෙස් නේද? උපදේශන සේවාවන් සියලුම දේවල් මේක ආයතනයක් තුළදී ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා කියන කාරණේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම ඔවුන්ගේ දුරකථන අංක මතක් කරන්නම් ඔබට සටහන් කරගන්නට පුළුවන් තිරේ දිස්සන දුරකථන අංක 0719 28 23 48 ඒ වගේම තමයි 071 77 77 061 කියන දුරකථන අංක වලට ඔබට හැකියාව තියෙනවා දුරකථන ඇමතුමක් ලබා දීලා වැඩිදුර විස්තර දැන කියා ගන්නට. දැන් අද දවසේදී අපි කතා බහ කරන මාතෘකාවලට අමතරව යම්කිසි ප්‍රශ්නාර්ථයක් ඔබ හිතේ තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංක වලට තිරේ දිස්සන දුරකථන අංක වලට කතා බහ කරලා වැඩිදුර විස්තර දැන කියා ගන්න. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්වීඩනයට යන්නට බලාපොරොත්තු සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717 777 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝපා රටකට යාමට බලාපොරොත්තු සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717 777 061. විදේශ රටකට යනකොට තියෙන තවත් ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ මූල්‍ය පහසුකම් එහෙම නැත්නම් මේ මුදල් පෙන්වීම. අපි කියන අපේ වචනෙන් කියන අපි ෂෝ මනි කියලා. මේ අවශ්‍යතාවය කොහොමද මේ ස්වීඩන් වලට බලපාන්නේ? එහෙම නැත්නම් දැන් අපි කියනවානේ අපි ස්වීඩන් විතරක් නෙවෙයි අපි මේ වෙන විට තවත් රටවල් හතරක් පිළිබඳව අපි කතා බහ කරනවා. මේ පොදුවේ මේ රටවල් වලට කොහොමද මූල්‍ය අවශ්‍යතාව කියන දේ බලපාන්නේ? ප්‍රධාන වශයෙන්ම අපි අනිත් රටවල් එක්ක බලනකොට ඒ කියන්නේ ප්‍රචලිත තවත් රටවල් තියෙනවානේ යුරෝප රටවල් වලට අමතරව ඒ රටවල් එක්ක බලනකොට මේ යුරෝප රටවල් වල ෂෝ මනි එක ගොඩක් අඩුයි. එතකොට ස්වීඩන් වල සාමාන්‍යයෙන් සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් යනවා නම් 5 මිලියන් ඒ කියන්නේ ලක්ෂ 50ක් විතර තමයි ෂෝ මනි එක අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම එහා සමානම මුදලක් තමයි ෆ්‍රාන්ස්, නෙදර්ලන්ඩ්ස්, ෆින්ලෑන්ඩ් වලටත් අවශ්‍ය වෙන්නේ. නමුත් අපි ඉතලි ගත්තොත් ඉතලි වලට ගොඩක්ම අඩු ෂෝ මනි එකක් තමයි පෙන්වන්න ඕනේ. සාමාන්‍යයෙන් ලක්ෂ 35ක් විතර තමයි අවුරුද්දකටම ෂෝ මනි එක පෙන්වන්න ඕනේ. හොඳයි. දැන් තොටුපොළ EDU ආයතන පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම මේ ස්වීඩනයේ සඳහා උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ වන විට මේ ආයතන හරහා බොහෝමයක් පිරිසක් මේ වෙනකොට විදේශගත වෙලා තියෙනවා. ඉතින් අතිසාර්ථක ලෙස මේ වීසා එක අපේ වචනෙන් කියනවා නම් මේ වීසා එක සක්සස් කරගන්නට පුළුවන් ආයතනයක් මොකක්ද කියලා අහුවොත් අනිවාර්යෙන්ම
තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය කියලා තමයි අපිට ඉතාමත් පැහැදිලිව ඔබට මතක් කරන්න කැමතියි. ඉතින් අපි තිරේ දිස්සෙන දුරකථන අංක වලට කතා බහ කරන්නත් පුළුවන්. අපොයින්ට්මන්ට් එකක් දාගෙන අනිවාර්යයෙන්ම ඔබට ඒ අදාළ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඔබට ඒ තියෙන අවශ්‍යතාවය සපුරා ගන්නට ඔබට හැකියාව තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් අපි තවත් රටවල් 4ක් පිළිබඳව කතා කරා. ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්ඩ් සහ ෆින්ලන්තයටත් ගොඩක් වෙලාට මේ දිනවල බොහොමයක් දෙනා නේද අපේ පවුල් පිටින්ම යන්නට හැකියාව අවස්ථාව තියෙනවා. මේ රටවල් 4 පිළිබඳව අපි පොදුවේ අපි ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු. ඔව්, ඇත්ත වශයෙන්ම කියනවා නම් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් කියන රටවල් දෙක අපේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුදු 30ට වැඩි වගේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් යන්න යොමු වෙන්නේ ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වලට අපිට ෆැමිලි එකක් විදිහට පවුලක් විදිහට යන්න පුළුවන් පළවෙනි පාරම. ඒ කියන්නේ අපි වීසා ඇප්ලයි කරන්නේ ෆැමිලි එකටම එකට. ස්වීඩන් වලට තාමත් අපිට ෆැමිලි එකක් විදිහට එකටම ඇප්ලයි කරලා එකටම යන්න පුළුවන්. නමුත් ෆින්ලන්ඩ් වලට සමහර අවස්ථාවලදී මේන් ඇප්ලිකන්ට් තමා පළමුව යන්න පුළුවන් ඉන්නේ ෆැමිලි මෙම්බර්ස්ලට තව මාස පොඩි ප්‍රමාණයක් ප්‍රමාද වෙලා සහභාගී වෙ. ඒ කියන්නේ ජොයින් වෙන්න පුළුවන් මේන් ඇප්ලිකන්ට් එක්ක. නමුත් අනිත් රටවල් වලට අපිට ඉස්සරෝම යන්න වෙන්නේ අපේ මේන් ඇප්ලිකන්ට්. ඊට පස්සේ මේන් ඇප්ලිකන්ට් ගිහිල්ලා මේන් ඇප්ලිකන්ට් ජොබ් එකක් හොයාගෙන සෙටල් වුණාට පස්සේ තමයි එයාලගේ ෆැමිලි මෙම්බර්ස්ලව ගන්න පුළුවන් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ සඳහන් කරන ඕනෑම රටකට යනකොට අපිට තියෙන අනිත් ගැටලුව තමයි දැන් සාමාන්‍යයෙන් අපි ලොකු මුදලක් වැය කරලා නේද ෂෝමනි එකක් පෙන්නලා අපේ සමහරවිට ඇත්ත අපි මෙතන සත්‍ය කතා කරොත් අනිවාර්යෙන් සමහරවිට අපි ලොකු කැපකිරීමක් කළා තමයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ රටකට යන්නේ. ලංකාව නෙවෙයි, සංස්කෘතිය වෙනස්, වියදම වෙනස් නේද? පරිසරය වෙනස්, හැමදේම වෙනස්. ඉතින් එතනදී මුදල් කියන දේ තාමත් අත්‍යවශ්‍ය වෙනවා. එතනදී අපි කල්පනා කරනවා අපිට මේ අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක් කරන්නට අවස්ථාවක් තියෙනවාද? අපිට අවශ්‍ය කරන ඒ මුදල් යම්කිසි ප්‍රමාණයකින් හෝ අපිට උදව්වට ගන්නට කියලා නේද? අපි ඒකට කියනවා part time job එකක් කරන්නට පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ කියන රටවල් වලට උසස් අධ්‍යාපනය සඳහා ඔබ තොටුපොළ EDU ආයතන හරහා විදේශගත වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට මේ ඔබේ part time job එකත් කරන්නට හැකියාව තියෙනවා කියන එක අපි තාමත් පැහැදිලිව මතක් කරන්නට කැමති. අපි ඒ පිළිබඳව පැහැදිලි කරමු. ඔව්, ඇත්තටම සියලුම රටවල් වලට part time jobs ඒ කියන්නේ මේන් ඇප්ලිකන්ට් අපි ඉගෙන ගන්න යන ශිෂ්‍යාවට කරන්න පුළුවන්. ස්වීඩන් වලටත් පැය 15ක part time jobs කරන්න පුළුවන් සතියකට. ඒ වගේම අනිත් රටවල් වලටත් පැය 20ක කාලයක් හම්බ වෙනවා part time jobs කරන්න. එතකොට අපිට මේ part time jobs මගින් අපේ ඒ කියන්නේ අපේ මාසික සාමාන්‍යයෙන් අපේ ජීවන වියදම අපිට කවර් කරගන්න පුළුවන්. ඒ part time jobs සාමාන්‍ය හොයාගන්න අපිට ඉංග්‍රීසි භාෂාවෙනුත් part time job එක කරන්න පුළුවන්. හැබැයි අපි හොඳ job එකක් හොයාගන්නකොට අනිවාර්යයෙන්ම ඒ රටේ තියෙන භාෂාව අපි මේවා ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඒ රටේ තියෙන භාෂාව අපි ස්වීඩන් ගත්තොත් උදාහරණයක් ලෙස ස්වීඩන් වල Swedish for International Students කියන ආයතනයේ මගින් SFI එක මගින් අපිට ස්වීඩිෂ් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව අපේ ආයතනයේ මගින් තොටුපොළ ඉන්ටර්නැෂනල් এডুকেෂන් ආයතනයේ මගින් අපි ඔන්ලයින් පාඨමාලාවක් සිසු සිසියන්ට යන්න කලින් කරනවා. ඒක යාලට ස්වයං අධ්‍යයනයක් කරන්න පුළුවන්. එතනිත් ලොකු දැනුමක් ලැබෙනවා. ඔය කියන අනිත් රටවල් වලටත් ඒ ඇප් එක හරහා ස්වයං අධ්‍යයනයක් කරගන්න පුළුවන්. එතකොට අපි රටකට යනකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලේයාලගේ ලැන්ග්වේජ් එකේ පොඩි අවබෝධයක් ඇති වෙන්නේ. එතකොට part time job එකක් හොයාගන්නත් පහසු වෙනවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් යම්කිසි විෂයක් කරා අපි ওই කියන විදිහට ස්වීඩනයට හෝ මේ කියන ඕනෑම රටකට මේ ආයතනය හරහා අපි උසස් අධ්‍යාපනය වෙන විදේශගත වුණාට පසුව අපි හිතමු අපි ඒ අවශ්‍ය කරන අධ්‍යාපන ඒ විෂය හමාර කරනවා. ඒ ඩිග්‍රී එක හෝ ඩිප්ලෝමාව හෝ එහෙම නැත්නම් PhD එක අපි හමාර කරාට පසුව කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් සාමාන්‍යයෙන් දුර්ගා මහත්මිය අපි විදේශ රටකට යන්නෙම නැවත ලංකාවට අපි වචනෙන් කියනවා රිටර්න් වෙන්න නෙවෙයි. ඊට අපි ආසයි අපි හිතමු අපි ස්වීඩන් යනවා නම් අපි උසස් අධ්‍යාපනය හදාarලා ඒ රටේම රැකියාවක් කරලා නේද? එතකොට එතනින්ම අපේ අනාගතය එතනින්ම සාර්ථක කරගන්නට ආරම්භ කරගෙන අපේ ෆැමිලි එකක් ඉන්නවා නම් අපි ඒ රටට ගෙන්නගෙන මේ දේවල් සාර්ථක කරගන්න තමයි අපේ එකම අරමුණ වෙන්නේ. නැතුව බොහෝ වෙලාවට අපි ගත්තොත් 100ක් ගියොත් 99ක්ම
කොහොම හරි ඒ රටේ රැඳෙන්නට එහෙම නැත්නම් ඒ හරහා වෙනත් රටකට යන්නට හෝ එහෙමත් නැතුව 1%ක වගේ ප්‍රමාණයක් තමයි මම දන්නේ දශම ගානක ප්‍රමාණයක් වෙන්න ඇති නැවතත් ලංකාවට පැමිණෙන්නේ මොකක් හෝ ප්‍රශ්නයක් නිසා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් අපේ උසස් අධ්‍යාපනය හමාර කළාට පසුව යම් එතනින් එහාට තියෙන ක්‍රියාවලියකට ඔබ ආයතනය උදව් කරනවාද කියන ප්‍රශ්නාර්ථයක් කෙනෙක් ඇහුවොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම කියනවා නම් දැන් උසස් අධ්‍යාපනය යාල නිමා කරපුවාම සාමාන්‍ය ස්වීඩන් වල නම් process එක අවුරුද්දක් ඉගෙන ගත්තට පස්සේ ඊට work contract එකක් ලැබුණොත් work visa වලට change වෙන්න පුළුවන්. work visa වලට change වුණාට පස්සේ අවුරුදු 4ක් work visa එකේ හිටියට පස්සේ තමයි PR එක ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අවුරුද්දක හරි අවුරුදු දෙකක හරි visa එකක් තමයි එකපාර ගන්න පුළුවන්. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්වීඩනයට යන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717 උසස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝපා රටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717 අවුරුදු 26ක් පාරිභෝගික විශ්වාසය දිනාගත්තු කම්පැනි එකක් තොටුපොළ හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ්. එතකොට අපි අපේ මේන් මදර් කම්පැනි එක ප්‍රින්ටිං ඇන්ඩ් ඇඩ්වර්ටයිසිං තමයි කරන්නේ. එතනින් එහාට ගත්තොත් අපි ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ට්‍රැවල් ට්‍රාන්ස්පෝර්ට් ඒ හා සම්බන්ධව තොටුපොළ ට්‍රැවල්ස් කියන කම්පැනි එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මේන්ලි කියන්න කැමති අපි මීට අවුරුදු 8කට කලින් තොටුපොළ EDU ඒ කියන්නේ තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් කියන ආයතනය පටන් අරන් තියෙනවා. ඒක අපි මේන්ලි ස්වීඩන් ස්ටුඩන්ට් වීසා කන්සල්ටේෂන් තමයි ස්ටාර්ට් කළේ. දැන් මේ වෙනකොට අපි ස්වීඩන් වලට අමතරව ෆින්ලන්ඩ්, ෆ්‍රාන්ස්, නෙදර්ලන්ඩ්, ඉටලි කියන තවත් කන්ට්‍රීස් 4ක් එක්ක ඔක්කොම කන්ට්‍රීස් 5කට ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා කන්සල්ටේෂන් ස්ටාර්ට් කරලා තියෙනවා. හොඳයි අපි සුපුරුදු විදිහට දුරකථන අංක මතක් කරන්නම් තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනයේ 0719යි 28යි 23යි 48 ඒ වගේම තමයි 071යි 77යි කියන තිරේ දිස්සන දුරකථන අංක වලට ඔබට කතා බහ කරලා වැඩිදුර විස්තර දැන කියා ගන්නට අවශ්‍ය හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ එහෙමත් නැත්නම් YouTube හරහා ඔවුන්ගේ වැඩසටහන් නරඹන්නට පුළුවන්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා තොටුපොළ EDU කියන නම හරහා ඔබට හැකියාව තියෙනවා ආයතනය පිළිබඳව තවදුරටත් විස්තර දැන කියා ගන්නට. දැන් තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය කියලා කිව්වහම ගොඩක් වෙලාවට ලංකාවේ සිටින අපි බොහෝමයක් දෙනා දන්න මේ ස්වීඩනයට යන්නට තියෙනවා නම් යන්නට සාර්ථක ලෙස අපේ වීසා එක සක්සස් කරගන්නට පුළුවන් ආයතනය මොකක්ද කියලා ඇහුවොත් අනිවාර්යෙන්ම ඔබේ මනසට එන්නේ ඔබේ හදවතේ තියෙන්නේ තොටුපොළ EDU ආයතනය. දැන් අපි කැමති දැනගන්නට දැන් උසස් අධ්‍යාපනය සඳහා ස්වීඩනයේ දැන් විශේෂයෙන්ම ඔබ ආයතනයේ ස්වීඩන් සඳහා ගොඩක් අපේ වචනෙන් කියනවා නම් ටැග් වෙලා ඉන්නේ. දැන් ලංකාවේ මිනිස්සු බොහෝමයක් දෙනා අඳුරනවා ඔබ ආයතනය හරහා ස්වීඩනයට යනවා නම් අනිවාර්යෙන්ම මේ වීසා එක සක්සස් කරගන්නට පුළුවන් කියන විශ්වාසය උන්ගේ හදවතේ තියෙනවා. ඇයි අපි මේ උසස් අධ්‍යාපනය සඳහා ස්වීඩන් තෝරාගත යුත්තේ? ඇයි? මොකක්ද මේ රටේ තියෙන විශේෂත්වය? අපිට ලේසි වෙන්නේ ඇයි මේක? කොහොමද? ඔව් විශේෂයෙන්ම මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රම් එකක් තියෙනවා. එතකොට යුනිවර්සිටිස් වලින් ෆුල් ස්කෝලර්ෂිප්ස් තියෙනවා, හාෆ් ස්කෝලර්ෂිප් තියෙනවා. මේ අවුරුද්දට ඒ කියන්නේ 2026 අගෝස්තු ඉන්ටේක් එකට යන අයගෙත් අපිට 5 දිනකට ස්කෝලර්ෂිප් 5ක් හම්බුණා. ෆුල් ස්කෝලර්ෂිප් සහ හාෆ් ස්කෝලර්ෂිප් 4ක් විදිහට. ගොඩන්බර්ග් යුනිවර්සිටි එකෙන් සහ යුනිවර්සිටි වෙස්ට් කියන යුනිවර්සිටි එකේ ඒක එක දෙයක්. එතකොට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා කියන්නේ ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙකුට ඒක ලොකු දෙයක් වෙනවා ෆයිනෑන්ෂියල් පැත්තේ. ඒ වගේම ෆැමිලි එකක් විදිහට එකට යන්න පුළුවන්. එකටම වීසා ඇප්ලයි කරලා එකටම යන්න පුළුවන්. ඒකත් ලොකු බෙනිෆිට් එකක්. ඒත් එක්කම බලනකොට අනිත් හැම රටකටම අපිට ඉන්ෂුරන්ස් එකක් ගන්න වෙනවා. මෙහෙදි ස්වීඩන් වලදී ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. රජයෙන්ම ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා. PR එකක් තියෙන කෙනෙක්ට හා සමානව. ඒත් එක්කම අපි හිතමුකෝ අපිට කුඩා දරුවොත් එක්ක ගියොත් අපේ දරුදරුවන් අපේ බබාලත් එක්ක ගියොත් බබාලට ස්කූල් ෆ්‍රී, ඩේ කෙයා ෆ්‍රී. ඔවුන්ගේ අධ්‍යාපනයේ සියලුම දේවල් නොමිලේ. ඉතින් ඒක ලොකු දෙයක් වෙනවා අපිට. අපේ ලංකාවේ හිටියත් අපිට ලොකු වියදමක් යනවානේ. ඒතකොට අන්න ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා.
හොඳයි ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙන රටක් විදිහට විශේෂයෙන්ම එතුමී කියන ආකාරයට ස්වීඩනය සඳහා ඔබ උසස් අධ්‍යාපනය වෙනුවෙන් යනවා නම් ඉන්පසුව මේ සිද්ධ වෙන ක්‍රියාවලියන් පිළිබඳව තමයි තාමත් හොඳින් පැහැදිලි කරේ. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරා ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ෆින්ලන්ඩ් පිළිබඳව. දැන් ස්වීඩනයට යන්නට අකමැති කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ අය දැන් ගොඩක් වෙලාට අපි දන්නවා ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් වලුත් අපේ හීන බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට දන්නේ මේ රටවල් වලට උසස් අධ්‍යාපනය සඳහා යන්නට පුළුවන්ද කියලා. දැන් විශේෂයෙන් ඉතාලිය ගැන කතා කරොත් අපි දන්නවා ඉතාලියට යන්නේ අපි රැකියාවකට කියලා. ඒක සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු අතර තියෙන මේකක් නිකන්. ඒක නිකන් කොමන් සීන් එකක් වගේ වෙලා අපේ වචනෙන් කියනවනේ. උසස් අධ්‍යාපනය සඳහා ඉතාලියට යන්නට පුළුවන්ද? එහෙම එකක් තියෙනවද? ඇත්තටම කියනවා නම් ඉතාලිය අපේ ලංකාවේ ප්‍රචලිත නොවුනට ඉතාලියේ ටියුෂන් ෆී එක අවුරුද්දකටම ලක්ෂ 10ක් විතර තමයි යන්නේ. ඉතින් ඒක ලොකු දෙයක්. අවුරුද්දකට ලක්ෂ 10ක් මං හිතන්නේ ලොකු සහනයක් අපේ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අපි එහා සමාන වගේ මුදලක් ගෙවන්න ඕනේ. ඒතකොට ලක්ෂ 10ක් වගේ තමයි යන්නේ. අනිත් එක ෂෝමනී එක. ෂෝමනී එකත් ගොඩක් අඩුයි. හැබැයි IELTS අනිවාර්යයි ඉතාලියේ ඒ කියන්නේ මාස්ටර්ස් වලට සහ ප්‍රථම උපාධියට මාස්ටර්ස් වලට 6.5 ඕනේ. ප්‍රථම උපාධියට 6 ඕනේ. නමුත් පාඨමාලා ගාස්තු සහ ශිෂ්‍යත්ව තියෙනවා. පාඨමාලා ගාස්තු සහ ෂෝමනී එක ගොඩක්ම අඩුයි මේ සියලුම රටවල් වලට වැඩිය. එතකොට ප්‍රංශය පිළිබඳව ඔබ ප්‍රංශය පිළිබඳව ඇත්තටම අපිට පාර්ට්නර්ෂිප් තියෙන සියලුම යුනිවර්සිටිස් පැරිස් වල තියෙන්නේ. එතකොට ඒ යුනිවර්සිටි පාඨමාලාව අවසානයේ එයාලට ඉන්ටර්න්ෂිප් එකක් තියෙනවා. එතකොට ඒ ඉන්ටර්න්ෂිප් එකක් අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකෙන් දෙනවා. ඒ දෙන ඉන්ටර්න්ෂිප් එක හරහා එයාට ඊළඟ අවුරුද්දේදී ජොබ් සීකින් වීසා එකේදී රැකියාවක් හොයාගන්න ඉතාම පහසු වෙනවා. ඒ නිසා අනිත් එක තමයි පැරිස් වල අපේ පාර්ට්නර්ෂිප් යුනිවර්සිටිස් ඔක්කොම තියෙන්නේ. පැරිස් කියන්නේ ප්‍රංශයේ අගනුවර. ඒකත් එක්ක ඔබට ලොකු අවස්ථාවක් ලැබෙනවා. දැන් මම හිතන්නේ මේවත් අපේ හිතේ තියෙන හීන අතරේ තියෙන රටවල්. ප්‍රංශය කියලා කිව්වම ඉතාලිය නේද? ඒ වගේම තමයි නෙදර්ලන්තේ. මේවා ඔක්කොම හරි ලස්සන රටවල්. ඒ වගේම තමයි ඔබ මම හිතන්නේ තාමත් වාසනාවන්ත වන්නට ඕනේ නේද? මේ දුර්ගා මහත්මිය අනිවාර්යයෙන් මේ රටවල් වලට රැකියාවකට උසස් අධ්‍යාපනය යන්නට මේ අවස්ථාව හැමෝටම හම්බන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මතක් කරන්නට ඕනේ ආයතන බොහෝමයක් ලංකාවේ තිබුණත් විශ්වාසවන්තයෙන් ගොඩ වැදෙන්නට ඕනේ. පුළුවන් ආයතන වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා වෙන්න අපි තොටුපොළ එඩියුකේෂන් ආයතනය පිළිබඳව ඉතාමත් විශ්වාසවන්තභාවයෙන් යුක්තව ඔබට හඳුන්වා දෙන්නට කැමැතියි. විශේෂයෙන්ම ස්වීඩනයට, ඉතාලියට, ප්‍රංශයට, නෙදර්ලන්තයට සහ ෆින්ලන්තයට යන්නට උසස් අධ්‍යාපනය වෙනුවෙන් යන්නට ඔබ බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ හීනය හැබෑවක් බවට පත් කර ගන්නට හැකි ආයතනයක් පිළිබඳ විශ්වාසවන්ත ආයතනයක් විදිහට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. නැවතත් මම දුරකථන අංක මතක් කරන්නම් 0719 28 48. ඒ වගේම තමයි 071 77 77 61 කියන දුරකථන අංක වලට ඔබට වැඩිදුර විස්තර දැන කියා ගන්නට හැකියාව අවස්ථාව තියෙනවා. ඒකම තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට තොටුපොළ EDU කියන නම ඔබ ටයිප් කරොත් ඔබට තවදුරටත් විස්තර ඒ වගේම තමයි ඔවුන් කරපු සේවාවන් පිළිබඳව සහ ඔවුන්ගේ වැඩිදුර විස්තර දැනගන්නට ඔබට හැකියාව තියෙනවා. අවසාන වශයෙන් අපි මතක් කරමු පොදුවේ අද දවසේදී අපි කතා බහ කරපු මාතෘකාවන් වලට අදාළව ඔබට මොනවද කියන්න තියෙන අපේ විශේෂයෙන්ම අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින අපේ ප්‍රේක්ෂකයින්ට. ඔව් ඇත්තටම අපි කරන්නේ සියලුම යුරෝපා රටවල් වලට ඒ ස්වීඩන් වල තියෙන ගොඩක් විශ්වවිද්‍යාල වර්ල්ඩ් රෑන්කින් එක ගොඩක් හොඳ විශ්වවිද්‍යාල වලටත් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල වලටත් අපිට සිසුන්ව සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සම්බන්ධ කරන්න තියෙන එකම සුදුසුකම වෙන්නේ ඔබගේ පෞද්ගලික අධ්‍යාපනික සුදුසුකම මොකක්ද කියලා අපි ඒ යුනිවර්සිටිස් වලට ඔයාලව යොමු කරනවා. ඒ වගේම ශිෂ්‍යත්ව තියෙනවා මේ සියලුම රටවල් වල. ඒ ශිෂ්‍යත්වයක් ලබා ගන්න උනත් අපි ඔබ සියලු දෙනාටම උදව් කරනවා. ඒ අතර අපි ඔයාලා මොන ප්‍රෝග්‍රෑම් එකකටද සුදුසු ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා තෝරලා යුනිවර්සිටි එකට යනකන් සියලුම උපදේශනය අපි වෙතින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබ කාගේ හරි සිහිනයක් තියෙනවා නම් යුරෝපා රටක ස්වීඩනය, ෆින්ලන්ඩ්, ෆ්‍රාන්සය, ඉතාලිය, නෙදර්ලන්ඩ් වගේ රටකට ගිහිල්ලා ඉගෙනගෙන සෙටල් වෙන්න අපි හායික් ගන්න. අනිවාර්යයෙන්ම අපි සඳහන් කරපු ආකාරයට ඉතුමෙන් කියපු ආකාරයට ස්වීඩනයට, ප්‍රංශයට, ඉතාලියට, නෙදර්ලන්තයට හෝ ෆින්ලන්තයට උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තුවක් හීනයක් තියෙනවා නම් ඒ හීනය හැබෑවක් බවට පත් කර ගන්නට හැකි ආයතනයක් වශයෙන් විශ්වාසවන්තභාවයෙන් යුක්තව ගොඩ වැදින්නට ඔබට හැකියාව තියෙනවා තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනයේ. ඉතින් අපි අද දවසේදී අපිත් සමග කතා බහට එකතුනේ දුර්ගා රාජපක්ෂ මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂකා තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ආයතනයේ ඔබතුමීට බොහොම ස්තුතියි. නැවතත් දවසක හමු වෙමු. ආයුබෝවන් කියලා සමුදෙනවා.
හොඳයි එහෙමනම් ද ෆොරින් එම්ප්ලොයිමන්ට් වැඩසටහනින් අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තුෙන් ගිහින් එන්න ඔබට සුබ සතියක්. ප්‍රධාන අනුග්‍රහය තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝප රටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්වීඩනයට යන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝප රටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි 061. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්වීඩනයට යන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තොටුපොළ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අමතන්න 0717යි 777යි